2024 2025 අප සාමාන්‍ය පෙළ පේපර් එක ටිකක් අමාරුයි කියලා තමයි ළමයි අතරේ පැතිරිලා තියෙන්නේ. ඉතින් ඒක කොච්චර අමාරු පේපර් එකක් වුණා මෙන්න මේ වර්ගජ සමීකරණ ගාන ඉතාම ලේසියෙන් හදන්න තිබ්බා. ඉතින් ඇත්තටම අපි වර්ගජ සමීකරණ ගානත් අමාරු වුණා කියමුකෝ. අමාරු වුණත් ඔයාලට දීලා තියෙන x වර්ග ධන 2x ඍණ 24 සමීකරණ තෘප්ත කරන බව පෙන්වනවා. එය විසඳන්න. ඉතින් ඔයාලට තිබ්බ අඩුම තරමේ මෙන්න මේ සමීකරණය විසඳලා වර්ග පූර්ණයෙන් හෝ සමීකරණය පාවිච්චි කරලා හෝ වර්ගජ සමීකරණය විසඳලා ඔයාලට ලකුණු ටිකක් ගන්න තිබ්බා. ඉතින් මේ ගානේ මොකක්ද කරන්න කියන්නේ? මේ තියෙන්නේ ත්‍රිකෝණාකාර කේක් එකක්. ඉතින් ඒක රෝස පාටයිලු. මැද ඔන්න ඔය කොටුවක් තියෙන. ඒ කොටුව සුදු පාටයිලු. ඉතින් එයාලා කියනවා මේ රෝස පාට ටික විතරක් අයිති කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 132යි නම් අන්නර පාතින් තියෙන වර්ග සමීකරණය තෘප්ත කරන බව පෙන්වන්න. එහෙනම් අපිට වර්ගඵල දෙකක් සමාන කරන්න තමයි තියෙන්නේ. එකක් ඒගොල්ලෝ කියනවා ඒකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 132යි කියලා. අපි අනිත් එක හොයා ගන්න ඕනේ. ඉතින් මේ රෝස පාට කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශනය. එහෙම හොයන්න අපි ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. ඉතින් ත්‍රිකෝණයේ වර්ගඵලය වල දන්නවා දෙකෙන් එක වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් ආධාරකය මෙන්න මේ පහලින් තියෙන පාදය කියලා හිතාගත්තොත් කරන්න බෑ. මොකද අංශක 90 තියෙන පාදයට සම්බන්ධ වෙලා තියෙන ඒවා තමයි ආධාරකය සහ ලම්බ උස මෙතනදී වෙන්නේ. එහෙනම් මේකේ ආධාරකයක් 2x වෙනවා ලම්බ උසත් 2x වෙනවා. මේක ඍජු කෝණයේ ත්‍රිකෝණයක් නිසා ආධාරකයේ කොයි පාදය කියලා හිතුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ 2x පාද දෙකෙන් කෝක හරි ආධාරකය. ඒතකොට අනිත් එක ලම්බ උස. ඒ කියන්නේ දෙකම 2x තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් අපි දැන් ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අඩු කිරීම සඳහා ප්‍රකාශනයක් ලියාගමු. මම එක දිගට ලියා ගන්නවා. දෙකෙන් එක වැඩි කිරීම 2x වැඩි කිරීම 2x. ඒ කියන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය සඳහා ප්‍රකාශනය. එකෙන් අඩු කරනවා x ධන 2 වැඩි කිරීම x ඍණ 4 වරහන් ඇතුලේ දාලා තියෙන එක කොටු වරහනකුත් දැම්ම මේක සමස්ත උත්තරي අඩු වෙන්න ඕන කියන අදහස එන්න. ඉතින් ඒ නිසා මේ කොටු වරහන ඇතුලේ තියෙන වරහන් ඉවත් කර ගැනීමක් සිදු කරලා අපි x වර්ග ඍණ 2x ඍණ 8 කියන ප්‍රකාශනය ගන්නවා. එතකොට අපි නැවතත් කොටු වරහන්ට පිටින් ඍණ දානවා. මොකද මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සඳහා තියෙන ප්‍රකාශනය ත්‍රිකෝණයේ වර්ගඵලය සඳහා තියෙන ප්‍රකාශනයෙන් අඩු වෙන්න ඕන නිසා. ඒ නිසා මේ කොටු වරහන්ට පිටින් තියෙන ඍණෙන් කොටු වරහන ඇතුලේ තියෙන ප්‍රකාශනය ගුණ කරගන්න. ඒතකොට ඒ සියල්ලගෙම ධන ඍණ මාරු වෙලා අපිට අවසානට කලින් ඒ කියන්නේ වරහන් ඉවත් කරාට පස්සේ ප්‍රකාශනයක් එනවා 2x වර්ග ඍණ x වර්ග ධන 2x ධන 8 සමාන 132යි කියලා. අපිට දැන් පුළුවන් මේ 132ත් මේ පැත්තට දාන්න. එතකොට අපිට මෙන්න මේ ඍණ 132 වෙලා මේ පැත්තට එනවා. ඉතින් මේ ප්‍රකාශනයේ අපිට 8 සහ 32 සුළු කරලා 124 කියන උත්තරේ ගන්න පුළුවන් වෙනවා ඍණ. දැන් අපිට තියෙන සමීකරණය පාවිච්චි කරලා හරි වර්ග පූර්ණයෙන් හරි මෙන්න මේ වර්ග සමීකරණය විසඳන්න. මොකද මේක සාධක ක්‍රමයෙන් විසඳන්න බෑ. මම ඒ සඳහා යොදා ගන්නවා වර්ග පූර්ණ ක්‍රමය. ඉතින් අපිට වර්ග පූර්ණ ක්‍රමයේදී කරන්න තියෙන්නේ මේ x වර්ග 2x ඍණ 124 සමාන බිඳුව තියෙන අපිට මෙන්න මේ වරහනක් දා ගන්න ඕන. x වර්ගයේ වර්ග නැතුව ලියා ගන්නවා 2x වල 2 දෙකට බෙදලා ලියනවා. එතන 4x තිබ්බනම් අපි දෙකට බෙදලා 2යි කියලා තමයි ලියන්නේ. එහෙනම් x ධන 1 වර්ගය සමාන කිරීමක් දාලා අපි මේ 124 එහා පැත්තට දානවා. සහ මේ වරහන ඇතුලෙන් ලියපු එක වාගේ වර්ගයක්. එකේ වර්ගය එක් වරක් එක නිසා ඒ පැත්ත දකුණු පැත්තට එකතු කරනවා. බැරි වෙලා හරි මේ වරහන් ඇතුලේ තිබි 3 නම් 3 වර්ගය 9යි. 9ක් තමයි එකතු කරන්නේ. ඒක නෙමෙයි. හරි මම ඔයාලට වර්ග පූර්ණේ තේරෙන්නත් ඕන එක තමයි කියලා දුන්නේ. ඉතින් 124 සහ 1 එකතු වුණාම 125ක් එනවා. ඊට පස්සේ අපිට පුළුවන් දෙපැත්තෙම වර්ගමූලය ගන්න. එතකොට අර වර්ගය එහා පැත්තට දාන්න කෙටිම කියනවා නම් ඒක. එතකොට x ධන 1 විතරක් ඉතුරු වෙනවා සහ අනිත් පැත්තේ 125ට වර්ගමූලය එනවා. ඉතින් මේ 125 වර්ගමූලය අපි සුළු කරපුවාම අපිට පුළුවන් 25 වරක් 25 වරක් 5 කියලා ගන්න. එතකොට මේ දෙකටම වර්ගමූල දාපුවාම 25ට වෙනම වර්ගමූලයක් තියෙනවා 5යි කියලා සහ 5ට වර්ගමූලයක් නැති නිසා එයාට වර්ගමූල 5 කියන එක උත්තරේ විදියට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ප්‍රශ්නේ කියනවානේ 5 වෙනුවට 2.24 ගන්න කියලා. ඒ නිසා අපි ඒක ආදේශ කරපුවාම 5 වරක් ධන හෝ ඍණ 2.24 එනවා. මෙතන මේ ධන හෝ ඍණ වර්ගමූලයක් දාන්න හැම තැනකටම අපි දාන්න ඕන. ඉතින් ඒක 5න් ගුණ කරපුවාම අපිට එනවා x ධන 1 සමානයි ධන හෝ ඍණ 11.2යි කියලා. ඉතින් අපිට ධන හෝ එතකොට ඍණ එකත් මේ ධන එක තියෙන එක එහා පැත්තට දාලා ඍණ එක කරලා x සමානයි ඍණ එක ධන හෝ ඍණ 11.2 කියන තත්ත්වයට එනකම් ගන්න පුළුවන්. ඉතින් ගානක අපිට මෙහෙම ධන ලකුණයි ර්ණ ලකුණයි දෙකම තියෙන බැරි නිසා දැන් අපි කරන්නේ දෙකකට කඩලා ලියන x සමාන ඍණ 1 ධන 11.2 හෝ x සමාන ඍණ 1 ඍණ 11.2 කියන එක ගන්නවා. අපිට ඉතින් මේ ඍණ පැත්ත ඒ කියන්නේ ඍණ 1 සහ ඍණ 11.2 කියන එකේ උත්තරේ එන්නේ ඍණ අංකයක් ඍණ 12.2 කියලා. ඉතින් අපි x ගත්තේ දිගක් විදියට. දිගක් ඍණ වෙන්න බැරි නිසා අන්න ඒ උත්තරේ අපි එතනින් එහාට සුළු කරන්නේ නැහැ. එහෙනම් ඍණ 1 සහ ධන 11.2
2. ඒකෙදි ලොකු එකෙන් කුඩා එක අඩු කරලා ලොකු එකේ ලකුණ දාන එක යටතේ අපිට x සමානයි 10.2යි කියලා උත්තරයට එනවා. ඉතින් 10.2 ආසන්න සෙන්ටිමීටරයට වට යන්න කියලා තියෙන නිසා අපිට x සමානයි 10යි සෙන්ටිමීටර කියලා මේකේ උත්තරේ විදියට පිළිගන්න පුළුවන් වෙනවා. දැන් අපිට ප්‍රශ්නේ තවත් කොටසක් අහනවා. ඒ තමයි කේක් එකෙහි මතු පිට දිගම පැත්තෙහි දිග 2යි මූල 2යි x මගින් දෙනු ලබන බව පෙන්වනවා. ඔතන 2යි මූල 2 කියද්දි x ට මූලය නෑ. ඒක හොඳින් බලන්න. එම දිග 28යි සෙන්ටිමීටරට වඩා වැඩි බව පෙන්වන්න. ඉතින් මේකෙදිත් කියන මූල දෙක සඳහා 1.41 ගන්න කියලා. අපි බලමු ඒක කොහොමද අපිට කරන්න වෙන්නේ කියලා. ඉතින් මේ දිගම පාදයේ දිග සොයන්න නම් මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක් නිසා අපිට පයිතගරස් ප්‍රමේය දාන්න වෙනවා. ඉතින් පයිතගරස් ප්‍රමේය කියන්නේ 2x සහ 2x කියන්නේ සාමාන්‍ය පාද. ඉතින් 2x සහ 2x නැති. එහෙම නැත්නම් මේ අංශක 90ට ඉදිරියෙන් තියෙන කර්ණය, පාතින්ම තියෙන කර්ණය. ඉතින් කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවටනේ. ඒ නිසා අපි කර්ණයට මේක L කියලා වදාගමු. නැත්නම් ඒකට අපිට ABC කියලාත් කොහොමවත් සංකේතයක් දීලා නැති නිසා අපි මේ කර්ණයට L කියලා දාගෙන පයිතගරස් ප්‍රමේය එතනදී ගොඩනගමු. පයිතගරස් ප්‍රමේය ගොඩනගද්දී අපිට පුළුවන් දිග විදියට අපි L ගත්ත නිසා L වර්ගය සමානයි 2x වල වර්ගය. දැන් මෙතන වරහණක් දානවනේ මොකද 2x කියන්නේ ප්‍රකාශනයක් නිසා. ධන ආයෙත් 2x වලම වර්ගය. නැත්නම් අර වර්ගය නිකන් x ට විතරක් අයිති වාගේ වෙනවා. එන්නේ x ට විතරක් නෙමෙයි මේක අයිති කියන තමයි අපි වරහණක් දාලා වර්ග දාන්නේ. ඉතින් මෙයාලව වර්ග කරද්දී අපිට 4x වර්ග සහ ආයෙත් ධන 4x වර්ග වෙනවා. ඉතින් මට මෙතන 4යි 4යි 8x වර්ග කියලා දාගන්න පුළුවන්. නමුත් මම එහෙම දාගන්නේ නැහැ. අර පල්ලෙහින් තියෙන උත්තරයේ බව පෙන්න ගන්න එපායි. අන්න ඒ උත්තරයේ බව පෙන්න ගන්න නිසා මම දානවා 4x වර්ගයවත් 2යි. ඒ කියන්නේ 2 වරක් 4x වර්ගය. තේරෙන්නේ නැති 4යි ඒ කියන්නේ ඒකේ තේරුම තමයි 4x වර්ගයේවත් දෙකක් තියෙනවා කියන එක. ඉතින් මේක L වර්ගයට නෙමේ ප්‍රකාශනයේ සමාන වෙලා තියෙන්නේ. අපිට පුළුවන් වර්ගයේ එහා පැත්තට දාන්න. ඒතර වර්ග මූලයක් වෙනවා. ඉතින් දෙකට වර්ග මූලයක් නැති නිසා ඒක වර්ග මූලයක් විදිහට වැටෙනවා. සහ අර 4x වර්ග 4 වර්ග මූල කරපුවම 2යි x වර්ග මූල කරපුවාම x අන්න ඒ විදිහට එනවා. ඒක තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙම තායි වීඩියෝ එකකින් ඒක විතරක් හරි කියලා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ආවට පස්සේ පොඩ්ඩක් එහෙට මෙහෙට මාරු කරලා අපිට අර තියෙන ප්‍රකාශනය ගන්න පුළුවන් 2යි මූල 2යි x කියලා. අපිට මූල 2 වෙනුවට ගන්න කියලා තිබ්බනේ 1.41 කියලා. ඒ නිසා අපි x වෙනුවටත් මේ වෙනකොට උත්තරය ආවිලා තියෙනවා 10 කියලා. ඒ සියල්ලම ආදේශ කරනවා. 2 විදිහටම ආදේශ කරනවා. මූල 2 වෙනුවට අපි ආදේශ කරන 1.41 සහ ගුණ කිරීම 10. x වෙනුවට අපිට 10 ගන්න පුළුවන්. ඉතින් මේ ටික ගුණ කරපුවම අපිට එනවා 28.1 කියලා උත්තරේ. අපිට කියලා තිබ්බේ 28ට වඩා විශාල බව පෙන්වන්න කියලා. ඇත්තටම මෙතන 10 නෙමෙයි අපිට 10.2 ආවේ. අපි 10.2 ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙව්වනේ. ඒ නිසා තමයි ආදේශ කරේ. ඉතින් 10.2 ආදේශ කරා නම් මීටත් වැඩිය ලොකු උත්තරයක් එනවා. ඒ කියන්නේ 28.1ටත් වඩා වැඩි උත්තරයක් එනවා. ඉතින් අපිට කොහොමද තිබ්බ ප්‍රශ්න 28ට වඩා වැඩි බව පෙන්වන්නේ. ඉතින් 28.1 කියන්නේ 28ට වඩා වැඩි උත්තරයක් තමයි. ඒ නිසා මෙන්න මෙහෙම මේ ලේසියෙම මේ ලකුණු 10 ගන්න තිබ්බ 2024 2025 අප සාමාන්‍ය පෙළ විභාගයේ පේපර් එකට. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ ගැටලුව හදලා වලට තේරුණා නම් මේ වගේ තවත් ගැටලු හදලා අනිවාර්යයෙන්ම පුහුණු වෙන්න ඕනේ. ඒ නිසා මම comment section එකේ සහ description එකේ දානවා මේ වගේ ගණන් තව කිහිපයකම වීඩියෝ link එකක්. ඒ ගණන් වල answer එකත් එක්ක තියෙන answer එක බලන්න නැතුව ගණන් හදලා ඔයාලා practice කරන්න. ඊට පස්සේ answer එක බලන්න. බලලා ඔයාලට කොහොමද මේක තේරෙනවද නැද්ද කියන හොඳ පුහුණුවක් ලබන්න. ඔයාලා අනිවාර්යයෙන් මගේ channel එක බලන අය අනිවාර්යෙන් ඒ සාමාර්ථයකින් කෙලවර වෙන්න තමයි මම කැමති. ඉතින් ඔයාලා මේක මගේ යටතේ ගයිඩ් එකක් යටතේ ඉගෙන ගන්න කැමති නම් මගේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. කිසිම මුදල් අය කිරීමකින් තොරව ඔයාලා අප සාමාන්‍ය පෙළ දක්වා අනිවාර්යෙන් ඒකක් ගන්නකම ගයිඩ් කරන්න හරි කැමතියි. ඉතින් අපේ group එකකට එකතු වෙලා 2025 ෙදිත් ඔයාලා අප සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථයක් ගන්න එන්නේ group එකකටත් එන්න කියලා ඉල්ලීමක් කරනවා.